මේ තියෙන සිටිං ඒරියා එක. එතකොට ඊළඟට බිත්තිය ගාව බිත්තියට හයි කරපු මැෂින්ස් වගේක් තියෙනවා. එතනින් කස්ටමර්ස්ලට ඔය පේන ඒ වගේ ඕඩර්ස් එක ප්ලේස් කරන්න පුළුවන්. ඊගාවට මේක ඇතුලේ දැන්ට කට්ටිය නැත්තේ මේක උදේවරුව හින්දාම උදේම ආවා මෙතන වීඩියෝ එක ගන්න ඕන හින්දාම. එතකොට ඔය තියෙන්නේ ඉෂුවිං ඒරියා එක. ඔතන ස්ක්‍රීන්ස් වගේක් තියෙනවා. ඉන්නේ මම. දැන් මම ඇවිල්ලා ඉන්නේ මෙහි UK වල තියෙන පොපයිස් එකකට. මම කිව්ව ලංකාවේ මෙහි අර ෆාස්ට් ෆුඩ් රෙස්ටොරන්ට් වල වෙනසක් තමයි අපි සාමාන්‍යයෙන් ගිහිල්ලා ඕඩර් එක කවුන්ටර් එකෙන් කියන අපිට මේවා දෙන්න කියලා ඊට පස්සේ එතන මේකෙන් තමයි බිල් කරලා අපේ ඕඩර් එක මේවා කරන්නේ. දැන් මෙහි ඔප්ෂන් එක තියෙනවා. ඒනොට ගොඩක් වෙලාට ඒගොල්ලෝ ප්‍රොමෝට් කරන්නේ සෙල්ෆ් ඕඩර්. ඒ කියන්නේ අපිට එක ස්ක්‍රීන්ස් ගොඩක් තියෙනවා. අපි එකකින් අපිට ඕන මීල් එක සිලෙක්ට් කරලා ඊට පස්සේ අපිම ඒක පේ කරලා ඊට පස්සේ ඒගොල්ලන්ට මැසේජ් එක යනවා කවුන්ටර් එකට මේ අපේ ඕඩර් එක ගැන. ඒකට ඒක රෙඩි කරලා එතනම ස්ක්‍රීන් වල නොටිෆයි වෙනවා අපේ ඕඩර් එක රෙඩි නැද්ද කියලා. එහෙම නැත්නම් කවුන්ටර් එකෙන් අපේ ඕඩර් නම්බර් එක කියන. එතකොට අපිට ගිහලා පික් අප් කරන්න විතරයි තියෙන්නේ. ඒ කියන්නේ අපි ඕඩර් එක මොකක්ද කියලා එතන ටයිම් එක ගොඩක් ඉතුරු වෙනවා. නැත්නම් පොලිමේ ඉඳලා ඕඩර් එක තෝරලා කියලා මේවා කරද්දී එතන බිසි වැඩි වෙනවනේ. ඒක ඇත්තටම හොඳ ඔප්ෂන් එකක්. තායිලන්ඩ් වලත් ඒක තිබ්බා. මෙහි ගොඩක් රෙස්ටොරන්ට් වල ගොඩක් තැන්වල ඒක තියෙනවා. මම දැන් පෙන්නන්නම්. ඒක මොන වගේද කියලා ස්ක්‍රීන් එක ඕඩර් කරන්නේ කොහොමද කියලා. හරි. මේ තියෙන්නේ මේ පැනල් ගොඩක් තියෙනවා පේනවානේ. එතකොට පැනල් ගොඩක් වගේ තියෙනවා. එතන ඕන දැන් මේලා ක්‍රවුඩ් එක අඩුයි. මේක ඉස්සරහට ගිහිල්ලා අපිට අපේ ඕඩර් එක පටන් ගන්න පුළුවන්. එතකොට මේ තියෙන්නේ කාඩ් පේමන්ට් කරන්න තියෙන ඊට රිසිට් එක එන තැන තියෙනවා. මේ තියෙන්නේ අපි දැන් උදාහරණයක් විදියට ගිහිල්ලා eat in take out ගෙනියනවාද කනවාද. එතකොට මම take out කියන ඔප්ෂන් එක ගන්නවා. ඊට පස්සේ අපිට එනවා ඒකේ ඒගොල්ලන්ගේ මෙනු එක. ඉතින් wraps, rolls, muffins, drinks, coffees ඒ ඔක්කොම ඔප්ෂන් ඒ ටික එනවා. එතකොට මම මට ඕන නම් මේක ස්ක්‍රෝල් කරලා එකෙන් ටච් ස්ක්‍රීන් එකක් තියෙන්නේ. ඒක මේවා කරලා එතන අපි උදාහරණයක් විදිහට wrap එකක් ගන්න ඕන කියමු. මම wrap එක ක්ලික් කරනවා. එතකොට ඒකේ තියෙන wrap වර්ග ටික එනවා. මේ දෙන්නේ මෙතන wraps තුනක් තියෙනවා. මේ breakfast menu එක තියෙන්නේ. ඒකේ හින්දා varieties අඩුයි. එතකොට ඒකේ මේ තියෙන big 4.9 5.9 එක තියෙනවා. අපි හිතමු මොකද මේක ගන්න ඕන කියලා. ඊට පස්සේ ඒක එනවා මේ විදිහට. ආයෙ කස්ටමයිස් කරන්න ඕනද? එහෙම නැත්නම් ඒක අර ඔන්ලයින් ඕඩර් එකක් දාන විදිහම තමයි. ඊට පස්සේ add to your order කියලා කිව්වම මෙතන තියෙනවා ඒක ඇඩ් වුණා කියලා 4.99ට. මට ඒක විතරක් ගන්න ඕන නම් මම චෙක් අවුට් වෙනවා. චෙක් අවුට් වෙද්දී අර ඒ වගේම තමයි එක එක ඒවා ඕනද කියලා අහනවා. ඒවා ඔක්කොම not this time කියලා දානවා. ඕනනම් ගන්න පුළුවන්. ඊට පස්සේ මේ තියෙන 4.99යි ඒක පේ කරන්න. order more confirm and pay. ඒතර confirm and pay කියන එක බුවාම ඒගොල්ලෝ කාඩ් එක හරි මොකක් හරි මේවා කරන්න කියලා කියනවා. එතකොට ඒ කාඩ් පේමන්ට් එකක් කරන්න කියලා තියෙන්නේ. මෙතන කාඩ් එක අපි ලං කරාම ඒ ඕඩර් එක වැටෙනවා. ඉතින් ඒක ගන්නවා නම් තමයි කාඩ් එකේ තෙන්න මේවා කරන්න ඕන. මේවා කරාට පස්සේ මම මෙතන මීල් එකක් ගත්තේ ඉඳන් මම ඒක ආයෙ ඕඩර් කරන්න යන්නේ නැහැ. එතනින් රිසිට් එක එනවා. එතකොට අර හිට මැසේජ් එක යනවා අපේ ඕඩර් එක ගැන. ඊට පස්සේ එතනින් අපිට මේ ඕඩර් එක පික් අප් කරගන්න පුළුවන්. ඔය විදිහට තමයි වෙන්නේ. එතකොට ඩ්‍රින්ක්ස් ලංකාවේ අපිට ඒගොල්ලෝ දාලා දුන්නට මෙහි පොපයිස් එකේ ඩ්‍රින්ක්ස් දාලා දෙන්නේ නැහැ. අපි දා ගන්න ඕනේ. එතකොට ඔය තියෙන්නේ ඩ්‍රින්ක්ස් ගන්න තියෙන මැෂින් මම ඒක පෙන්නන්නම්. එතකොට මැෂින් එකේ අපිට කප් එකක් දෙනවා. ඒගොල්ලෝ කප් එකේ අපිට සිලෙක්ට් කරගන්න කොකා කෝලා, ස්ප්‍රයිට්, ෆැන්ටා, ඒ වගේ අර ඩයට් කෝක්, සීරෝ කෝක් ඒ වගේ ඔප්ෂන්ස් ගොඩක් තියෙනවා. ඒතර මට ඕන එක මම මෙතන ඔරිජිනල් කොකා කෝලා එකක් ගත්තේ. මේවා කරාම ඔය වගේ ස්ක්‍රීන් එකේ වැටෙනවා. ඒතර කප් එක තියලා ඒකේ ඕන අර ෆ්ලේවර්ස් වැනිලා, මින්ට්, චෙරි ඒ වගේ ඒවා දාන්න පුළුවන්. ඒතර බලන්න මෙතන මෙතන බටන් එක ප්‍රෙස් කරද්දී කොකා කෝලා අතන බොටල් මේ කප් එකට කලෙක්ට් වෙනවා. ඊට පස්සේ මට ඕන ගාන මම මෙතන දා දාලා ඉවර වෙලා ඊට පස්සේ එහා පැත්තේ තියෙනවා අපිට අයිස් වතුර හරි අයිස් කැට හරි ගන්න පුළුවන් මැෂින් එකක්. එතන මම අයිස් කැට ටිකක් ඔය තියෙන අයිස් වතුර අයිස් කැට මම අයිස් කැට තමයි ගන්න යන්නේ. අයිස් කැට ගන්න ඕනේ. මට ඕන ප්‍රමාණයට අයිස් කැට ප්‍රමාණය දාගන්න.
ඊට පස්සේ එහා පැත්තේ ඕනනම් අපිට කප්ස් තියෙනවා කවර් කරලා ගෙනියන්න මොනවාරි නම නම් එහෙම නැත්නම් එතන අපි බොනවා නම් ඒක ගැටලුවක් නෑ. ඔය තියෙන මම ගත්ත ෆ්‍රයිස් වගේකුයි චිකන් විංස් වගේකුයි ඒකත් එක්ක හම්බුණු චිකන් රැප් එකකුයි ගත්ත කෝක් එකක් තියෙනවා. ඒකත් එක්ක අයිස්ක්‍රීම් එකක් විප්ස් කියලා කියන්නේ අයිස්ක්‍රීම් ජාතියක්. එතකොට ගාලික් මයෝ කියන්නේ ඩිප් එකක්. ඒකත් එක්ක මේ ගත්ත මේවා ටිකක් තමයි ඔය තියෙන්නේ. මෙහි පොපයිස් එකේ විශේෂත්වය නිකන් අර අපේ ලංකාවේ අපේ ටේස්ට් එකට ළඟින් යන රසක් තමයි තියෙනවා. ඔය තියෙන්නේ මේ බිස්කට් එක. ඒක එහෙ තියනවාද කියලා මට ෂුවර් නෑ. ඔය බිස්කට් එක ඩිප් කරගෙන කන්න ඔය තියෙන්නේ හනි එකක් හම්බ වෙනවා. ඔය හනි එක ඩිප් නෙමෙයි ඔක උඩින් දාලා ඒ බිස්කට් එකත් එක්ක කන්න තියෙන්නේ. එතකොට ඔය එක අයිස්ක්‍රීම් එකක් උඩින් ස්ට්‍රෝබෙරි මේ මේක් සිරප් එකක් දාලා තියෙන්නේ. ඔය විදිහට තමයි කැම ටික තියෙන්නේ.